B දෙකක් આવුත් වරි වෙන්නේ. පිස්සුද? මොලේ කොලප්පන්. මෙඩිසින් යන්නේ වුණොත් hina වී උඩ පැන පැන යනවනම් ඔයාලට නිකන් මොන හරි ඉතින් ඔයාලා මෙහෙම කියනවා මේ මෙහෙම උන් ඩිස්ට්‍රික්ට් ෆස්ට් වෙලා තියෙනවා. ගොම්මොරාල් එක මොන වගේද දන්නවද? ගියර් එක දාන්න නැතුව වාහන රේස් කරන්නේ. ඒ වගේ. A 8යි B එක ආවම හේතු හදලා දෙන ඕන තරම් කට්ටිය. මොකද්ද ඕක? අම්මලා කොහෙන් හරි හින්ට් එකක් ගහන්නේ. හැබැයි අම්මගේ තාත්තගේ බුද්ධිය පිහිටනවද නෑ දැන් හින්ට්? හොදන රෙදි බිම දාන්නේ නෑ. කිරි කලයක් දොවලා ගොම බින්දු දාන්නේ නෑ. කරන එක හරියට කරනවා නැත්තම් නොකරම ඉන්නවා. ටිකක් දුක හිතෙනවා. අපි හේතු හදනවනේ. දැන් ඔයාලට අපි හිතමුකෝ A 8යි B එක ආවම හේතු හදලා දෙන ඕන තරම් කට්ටිය. මොකද්ද ඕක? අතින් ඇත්තටම නතින් තමයි. ඇත්තටම ඒක ඇතුලේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇත්තටම නැද්ද බලහන්. අම්මලා කොහෙන් හරි හින්ට් එකක් ගහන්නේ. යන්නේන ගමන් හරි කියන්නේ නැද්ද? ඔයකත් ඉතින් ඔය B එක අපරාධ ඉතින් ඕක ඒකක් කරගන්න තිබ්බ අර ගොන් වැඩ කරේ නැත්තම් කමක් නැහැ. කියනවා. සමහරට බුද්ධිමත් දෙමව්පියෝ දෙන්නේ උතට බුද්ධියක් නෑ. උට IQ level එකක් තියෙනවා. උතට ඒ තාත්තයි අම්මයි ඕක ගැන එච්චර හඟිස්සවන්නේ නැහැ. B එකක් ආවද කමන්නේ. හැබැයි අම්මගේ තාත්තගේ බුද්ධිය පිහිටනවද නෑ දැන් හින්ද? ඒක ඉන්නේ දීලා දෙනවා ඇවිල්ලා එකපාරට. එක්කෝ ඒ නමේ ගත්ත කෙනෙක්ගේ නමක් හරි කියනවා. මින් පස්සේ හොදන රෙදි බිම දාන්නේ නෑ. හොදන ලීය හොද මඩේ දාන්නේ නෑ. කිරි කලයක් දොවලා ගොම බින්දු දාන්නේ නෑ. කරන එක හරියට කරනවා නැත්තම් නොකරම ඉන්නවා. දෙකෙන් එකයි. තීරණය කළ යුතුයි. ලව් කර මේක කරන්න බෑ. ගොම දදා කිරි දොවන්න බෑ. නේ? මම මේ සීරියස් කියන්නේ. ඔයාලට පුළුවන් නම් මේ කතාවේ මොකක් හරි වරදක් මට පෙන්නන්න. හරිද? අද ඉඳන් හොඳට වැඩ කරමු අපි. නේද? හොඳට වැඩ කරමු. A level කියන්නේ පුතා ඔකට වඩා ටුට්ටක් වෙනස්. මොකක්ද මේ වෙනස? A level වල දැන් බලන්න ඕන අපි උදාහරණයක් ගමු. මේක ඔන්ලයින් උත් යනවා නමුත් කමන්නේ. කැලුම් සර් ගන්න. A level කියන්නේ වෙනස් කියලා කියන්න මම උදාහරණයක් ගන්නෙ. කැලුම් සර් ගන්න. මේ ආයතනයේ අයිතිකාරයා. මේ ආයතනයේ ගත්තේ කැලුම් සර් කෝටි 52කට. මටත් ආයතනයක් තියෙනවා සියොන් එක කුරුණෑගල. මම දන්නවා ආයතන වල යන ගණන් මිනෝ. මේ ආයතනයේ ගත්තේ කැලුම් සේනානායක කියන ගුරුවරයා කෝටි කීයකටද? 52කට. කැලුම් සර් ගයක් හැදුවා අනුරාධපුරේ. ඒකත් මං හිතන්නේ කෝටි 40ක් විතර වුණා. ලිෆ්ට් පවා තියෙනවා. වාහන කීපයක් තියෙනවා. ඔක්කොගෙම එකතු කෝටි 20ක් කියමු. වතු තියෙනවා. ව්‍යාපාර තියෙනවා. මුළු ධනය එකතු කරපුවම කෝටි 500ක් විතර ඇති. මෙඩිසින්ද? කියන්නේ නෑ. මෙඩිසින් ගියේ නෑ. කැම්පස් එකට ගියේ. හොඳට කෝස් එක ඉවර කරා. ටියුෂන් කළා. හම්බ කළා. හැමෝටම ටියුෂන් පුළුවන්ද? බෑ. හැමෝම ටියුෂන් කරන්න ඕනෙත් නෑ. ඔයාලා ලෝ මොනවද මේ B3ක් ආවා අපිට හැමෝටම A3 එනවද? නෑ. මම මේ මෙඩිසින් වල ළමයි හැර කතා කරන්නේ. ඒක ලොකම දිනුන්නේ වැඩි. එතනින් සමහරට විශේෂඥයෝ අර මම මට සිරිය ඉතින් ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ලෝ ෆැකල්ටි යනවා B3ක් කරන්. ලෝ හාත්පසින්ම වෙනස්නේ. කලේ බයෝ යන්නේ ලෝ. හරි? සමහර මහේස්ත්‍රාත් අධිකරණවල නඩු අහන මේ අය ඉන්නවා මේ ලෝයර්ස්ලා
එක නඩු වාරයකට පෙනී සිටින ලක්ෂ 40ක් ගන්න. දවසකට නඩු වාර 5කට 6කට ඒගොල්ලෝ පෙනී දවසකට. ඒ වගේ දවස් 30ක් තියෙනවා මාසෙකට. ಗುಣ කරගන්න බෙහිමීට. මෙහඬ ඇත්ත කතාව අපි පිළිගත්තත් නැතත් අපි ඉගෙන ගන්න කරුණු දෙකකට. අපි ඉගෙන ගන්න කරුණු දෙකකට. එක සතුටින් ඉන්න. දෙවෙනි එක හම්බ කරන්න. මොකද මම ඒක කරුණු දෙකකට දාලා කිව්වේ. හම්බ කිරීම ඇතුලේ සතුටින් ඉන්නවා කියන එක නෑ. මම ඕන තරම් මිනිස්සු දැකලා තියෙනවා හොඳට හම්බ කරන කොහොම නැද්ද? සතුටින් නෑ. ඒකයි සමහර කෝටිපති ව්‍යාපාරිකයෝ බෙල්ල වල දාන මැරෙන්නේ. එහෙනම් මේ දෙක එකට ගන්න එපා. ඔය දරුවන්ට දැනට කෝටි ගාණක් සල්ලි නැති හින්දා තමයි හිතන්නේ සල්ලි තිබ්බනම් සතුටින් ඉන්නවා කියලා. එහෙම නෑ. දෙක දෙකක් ඉගෙන ගත යුතුයි කරුණු දෙකක්. ඉගෙන ගන්නවා මිනිස්සු කරුණු දෙක මොනවද කරුණු දෙක? සතුටින් ඉන්නයි හම්බ කරන්නයි. කරගන්න. දැන් ඒකට වෙලාව. ඔන්න ඔයාලගේ හිතේ දැන් එන්න ඕන ඇත්ත මොරාල් එකක්. මම එහෙනම් A level එකෙකුට මොකද දෙයක් කියන්න බැරි වෙන්නේ නැත්තම් පුතේ මම ඔයාලට කරන අසාධාරණයක් ඔයාලට බොරු කියලා ඔයාලව නිකන් ගොම් මොරාල් කළොත් මං කරන ලොකු අසාධාරණයක්. යන්නේ එනට මොරාල් වෙච්ච එකෙක් එක තැන ඉන්නවා. ඒ වැඩේ මම කරන්නේ. ඉතින් ඒ නිසා මමත් ඔය ඔයාලා කියන district first වෙච්ච එහෙම කෙනෙක් නෙමෙයි. මම එහෙම ඇත්ත කියන්නේ බෑ. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය රිසල්ට් එක අරගෙන මෙඩිසින් යන්න 0.04කින් බැරි වෙච්ච. හැබැයි පශු වෛද්‍ය ගියපු උඩ රිසල්ට් එකක් ගත්තු. මහන්සි වෙච්ච ආතලොත් ගත්ත කෑලි ටෝක් කරපු කෑල්ලක් සෙට් කරගෙනත් හිටපු කෙල්ලොත් 20 ගාණක් විතර මන් දන්නේ කීයක් හරි ඉන්නේ නැති. හරිද? කීයක් හරි ඉන්නේ නැති 20 ගාණක් කියනවා දැන් ඉල්ලාස් කරගන්නවා කීයක් හරි ඉන්නේ නැති. හරි? නැත්නම් ওই ගාණ එහෙම ප්‍රායෝගික නෑනේ. මේ ඉතින් එහෙම පොරක් මමත්. හරිද? නමුත් ඉතින් අද ඔය පේන්නේ නැහැ. එහෙම තමයි. මිනිස්සු තමන්ගේ ජීවිත හදාගන්න. ලස්සන ජීවිතය හදාගන්න. හරි? ඒකට හෙන්න ලේසි මෙඩිසින් ගියෝ. ආයේ ඉතින් දැන් මම මෙඩිසින් තීරිච්ච ළමයි ආයි පවුලේ මොන ෆන්ක්ෂන් එකකට ගියත් ඒ ක්‍රෙඩිට් එක නැද්ද? මාර ඩිග්නිටි එකක් නේ. තැනකට අඩිය තිබ්බම මාර ප්‍රෙස්ටීජ් එකක් නේ ළමයි. මොන කතාවද ඉතින් මෙඩිසින් තීරිච්ච පුදුම වටිනාකමක් නැදනේ. සියලු කුණු ඉවරයිනේ. අපි තුන් ගෑනු ළමයෙක් ඔන්න පෙරිමි ළමයෙක් 3 දෙනෙක් විතර එක්ක යාළු වුණා. එක යාළුනා බූට් එක තිබ්බ හොම ගියා. ඒතර සමාජයේ පොඩි කැත නමක් මේකට එන්න පුළුවන්. එම් මේක නිකන් මේ ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලෝ මාරු කරනවා. ඕකේ මහා මෙහෙම කියලා. හැබැයි මේකෙල්ල මෙඩිසින් යනවා. අර ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. මිනිස්සු ගහලා තිබ්බ ලේබල් ඔක්කොම ඉවරයි. ඇත්තටම ඉතින් ඒක ලේබල් අයින් කරන්න වටින දෙයක් නෙමෙයිද? වටින දෙයක් නේ. පැහැදිලිද නේද? එහෙනම් හොඳට වැඩ කරමු. දුක හිතන්න එපා. මම එකයි මෙතන දුක හිතන්න කවුරුත් නැහැ. හැමෝටම ඒකක් හරි තියෙනවා. එහෙම නැතත් අර මට්ටමේ ප්‍රශස්ත මොනවාරි ප්‍රශස්ත ප්‍රතිඵලයක් තියෙනවා. මම කිව්වේ B9 ගත්තත් ඒක ප්‍රශස්තයි. හැබැයි තේරුම් ගන්න සමාජයේ වටිනාකම දෙන කැටගරියට පයින්. පැහැදිලිද? ඒකට මහන්සිලා එකා වගේ මහන්සිලා වැඩ කරමු. ඒකට අදාළ නැහැ මොන රිසල්ට් එකද කියන එක. දැන් ඔය එක ඒ අකුරක්වත් තිබ්බේ නැති කට්ටියත් මෙඩිසින් ගිහින් තියෙනවා. එහෙම තියෙනවා. ඒ නිසා මේ අපි මේක හොඳ තැනකින් කෙලවර කරමු. හරි. දැන් ඔය ඔළුවේ තියෙන O level ප්‍රතිඵලය එහෙමම තියාගෙන හරිද? මේ වැඩ පිළිවෙලට බහින්න. දැන් ඔයාලා ඇත්ත කතාව අද ප්‍රතිඵලාවට අද ආවට ඔයාලා දැන් විභාගේ ලියලා මාස ගානක්. හරිනම් ඔය ප්‍රතිඵලේ එදානේ තීරණය වෙන්නේ. ඔයාලා සබ්ජෙක්ට් එකේ අවසාන පේපර් එක ලියලා ගෙදර එනකොට ඕක තීරණය වෙලා ඉවරයි. දන්නේ අද. ඕක හරියට නිකන් මිනිහෙක් මැරිලා මාස ගානයි අද දන්නේ වගේ. දන්නේ අද. මිස අදාව නෙමෙයි.
හරි? ඕක වෙලා වෙච්ච එකක්. දැන් බලන්න මේ ගෙවිච්ච මාස කීපෙට ඔයාලා හොඳ ගමනක් ආවද කියලා. හරිද? අන්න ඒ ප්‍රවේගයේ හිම්මම තියාගෙන එක්කෝ ඒක තොරණයට ලක් කරලා මේක ඉවර කරා. මේක ඉවර කරා. තව පොඩි කාලේ තියෙයි. හරියටම ගත්තොත් මාස 24යි. ඇත්ත කතාවනේ මාස 24යි. ඒක ඔයාලා මේක පොඩි කාලේ මේ ලොකු කාලයක් කියලා දකින්න එපා. මාස 24 තුනෙන් බෙදන්න 8යි. එක විෂයකට හම්බෙන්නේ මාස 8යි. ඒකක 10ක් නම් තියෙන්නේ. එක ඒකකයකට මාසයක්වත් නැහැ. ඇත්ත නෙමෙයිද මම කිව්වේ? නේ? ඒ කියන්නේ පොඩි කාලයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒකකය සක්සුදක්සේ ඉවර කරලා පාස් පේපර්ස් ඔක්කොම කරලා ආදර්ශ ප්‍රසන්න කරලා ඉවර වෙන මාසයකට අඩුවේ. අන්න එහෙම මැපින් ක්‍රමයට දකින්න මැප් එකක් විදියට. මෙහෙම ඉඳලා බලන්න ඉපා. එතකොට ගොඩ දුර පේනවා. මෙහෙම බලන්න ස්ටාර්ටින් පොයින්ට් එක ස්ටොප් පොයින්ට් එක දෙකම පේන්න ඕන. හරි. හොඳයි ඉතින් අපි ඉතින් ප්‍රතිපලාවහම කොහොමත් මෙන්න මේ වගේ මොනවා හරි කරුණක් මුලින් කියනවා. මම ඇත්තටම මේ අද මේක කියන්න කල්පනා කරා. මම මෙච්චර අවුරුදු ගානකට ඔය කොහොම කියලා නැහැ. මොකද මේ දරුවෝ පරම්පරාව ටිකක් විශේෂයි. ඔයාලා ටිකක් ඔන්ලයින් පැත්තට බර, තනි වෙන්න කැමති, එළියට නොයන, තමන්ගෙම කියලා පොඩි සර්කල් එකක් හදාගෙන ඒ කියුබිකල් ඇතුලේ ඉන්න කට්ටිය. ඒතර ඔයාලා විසින් හරි කියලා හිතන් ඉන්න පොයින්ට් වර්ගයක් ඔළුවේ තියන් ඉන්නවා. තේරුණාද? ඒවා ගොඩක් සමහර ඒවා වැරදි වෙන්න පුළුවන්. හරි ඒවා අචුලේ. අපේ යුතුයකම තමයි ඒක පෙන්වන එක. ඔන්න මම පෙන්නුවා. දැන් තියෙන්නේ උත්තර විරවීරියෙන් වැඩ කරන එක. දැන් අද හවසත් ඊළඟ පන්තිවලත් ගුරුවරු යම් දේවල් කියයි. මොනවද කියන්නේ? මේ ප්‍රතිඵලය මොකක් වුණත් ඔයාලා වැඩ කරන්න, මේ ප්‍රතිඵලය අඩු එකක් වුණා කියලා දුක් වෙන්න එපා. වැඩි ළමයි සතුටු වෙන්න, අඩු ළමයි වැඩ කරන්න. ඒකම නෙමෙයිද මාත්මේ කිව්වේ? අවංකව කියන්නේ ඒකම නෙමෙයිද කිව්වේ? ඒක කිව්වා සංශුද්ධ ඇත්තත් එක්ක. ඒතර ඔය දරුවෝ මට ඒ ගරුත්වය දෙන්න ඕන. මං ඔයාලා ගැන තියෙන විශ්වාසය පළුදු කරන්න එපා. මං විශ්වාසයෙන් ඉන්නවා ඔය ගමන හොඳ තැනකින් කෙලවර වෙනවා කියලා. තේරුණාද? ඒ 9 ගත්ත අයත් ඒකක නොගත්ත අය. ඒ 8 ගත්තත් ඒ 9 වගේ තමයි. ඒ 7 ගත්තත් එච්චරයි. හරි. හොලද කතර මහාචාර්යවරයෙක් ඉන්නවා මේ මහාචාර්යවරයෙක්. ඒ මහාචාර්යතුමා 4 වෙනි පාරේ A level කරලා ගිහින් තියෙනවා. A level 4 වෙනි පාර කළා හැකියි. දන්න. හැබැයි මේ රටේ කැම්පස් එකට යන්න බෑ. ඒකයි. මහාචාර්යවරයෙක්. තේරෙනවද? එහෙමද? ඒ නිසා ජීවිතේ අවස්ථා දෙන්නේ ගන්න. එතකොට ඒවා ගන්න. ඔන්න හොඳ chance එකක් දීලා තියෙනවා. දෙන්න සුපිරි ගේමක්. මුළු පරම්පරාවටම තමන්ගේ වැඩ ටික පෙන්නන්න. හරි? හරි පුතා එහෙනම් අද අපි අපේ වැඩේට බහිනවද? කොබලන් අවංකව අත උස්සන්න මේ A6 7 8 අත උස්සන්න A6 7 8 අතවත් දන්න A9 වගේ තමයි. ඇයි මං එහෙම කියන්නේ? අනිත් ඒවා B හෝ C මං දන්න B කියමුකෝ. කවුද බන් දන්නේ 74ද කියලා? නේද? කවුද දන්නේ? ඒක ඔයාලා දන්නවද මෙහෙම වෙනවා කියලා දන්නවද? කො? ඔයාලා දන්නවද මෙහෙම වෙනවා කියලා? ඔයා දන්නවද මේගොල්ලෝ 54 වෙලා මේගොල්ලෝ 70 වගේ වෙනවා කියලා? රැන්ක් එක. ඒ කොහොමද අප්පයි? මේ B එක 74 මට්ටමේ මේක 73 මට්ටමේ මේ B එක 65යි. තේරුණා? මෙහෙම වෙනවා. තව මේ ඒක 95යි. මේ 72යි. 72 බෑ. 76යි. 77යි.
තේරෙනවද කියන එක? මේක මෙහිම පරාසයක් නේ. ඒ නිසා අකුරු වලට යකාට යන්න දෙන්න. අකුරු වලට යකාට යන්න දෙන්න. හරිද? අත පහකට ගණන් ගන්න බෑ. කොහොමද 100 එකක් කලවම් වෙලා පොරි 100 එකක් එහෙම තියනවද කො? හරි. අදවත් දන්නකො අපේ කාලේ හිටියා බං A9යි C1යි කෙලලවරෙන්. කොච්චර දුකක් තියෙනද? මොනවටද මේ C? ජාතික විෂය. හිතහන් ඉතින් ඇත්තනේ. එක්කෝ ඉංග්‍රීසි ලිස්ට් සාහිත්‍ය මට ඒකත් තිබ්බා. මට ඒකත් මලියදේවට මේ තිබ්බේ 4යි. මේක මෙහෙම කියන එක හරිය නෑ. නමුත් මේ ලිට් වලට ඒකක් ගන්න ලේසි නෑ. හරිද? මෙහෙම වෙනවා. මොනවා කරන්නද? යකාට යන්න දෙන C වලට. ඊළඟට දැන් සමහර ඉස්කෝලවල මම මේ ටිකත් කියන්න ඕනේ නැත්නම් මේ ළමයි මේ උත්තරයක් නැහැනේ. මෙන්න මේ දෙකට සයන්ස් මැත්ස් වලට A හෝ B ඉල්ලනවා. A B දෙකම එකපාර දෙන්න තිබ්බ ඇබ්සන්ට් වුණා නම් නෑ එහෙම නෙමෙයි ඉතින් හරි. A හෝ B ඉල්ලනවා මේ මෙහෙම. මම පුද්ගලිකව මේ වැඩේට විරුද්ධයි. ඔන්න පෙරලනවා නම් සිස්ටම්. දැන් මේ B එක 65 වෙලා උට 64ක C එකක් ආවොත් ඒතර ඒ ළමයට බැයිද සයන්ස් කරන්න? නේද? ඒ නිසා ළමයි මේ අකුරු වලට යන්න දෙන්න කරුණාකරලා. මේ වගේ ඔයාලා ඔලු කුරුවල් කරගන්න එපා. අපරාධේ මට ඒ නම මං ඒකයි බම් මේ සිංහලෙන් කිව්වේ. මං අර කිලිටි කරගන්න එපා කිව්වේ ඒකයි. දැන් ඔයාලා මහන්සි වෙලා දැන් 64 ගත් එක මහන්සි වෙලා නැද්ද? අවංකව කියහංකෝ. මේකට තව චුට්ටක් මහන්සි වෙලා තිබ්බේ නැද්ද? ඔය BTS බල ඉන්නේ නැතුව. තිබ්බේ නැද්ද? අන්න ඒකයි මං කියන්නේ. තේරුණාද? අර මහන්සි වෙලත් ඒක වතුරේ වගන්න එපා කිය මං එකයි. ඒ අරින්න මේක වටින්නේ නැත්තේ නෑ. මේ වටිනව මේ. ඔයාලා මාව පිළිගන්නවත් දන්නේ. පිළිගත්තේ නැතුවට කරන්න දෙයක්වත් නෑ. මෙහෙමයි මෙඩිසින් ගිහින් තියෙන්නේ. පිළිගන්නවා. ඒතර ඒ ළමයා ගෙදරට අඬ ඉන්නවද දැන් මෙඩිසින් යන්නම අපරාධේ මම CA එකත් ඒ ළමයා අඬනවද ඒකට CA? ටපෝ සතුටින් යනවද? ඒ ළමයා worried ද CA ගාවට? කියන්නේ. ඔයාලා CA එකක් આવුත් ඇයි worry වෙන්නේ? ඇයි ඔයාලා ඒ හත ඕනතරම් වෙලා තියෙන ඔය දෙකයි B එක. ඒ තුනේ උන් දිස්ත්‍රික් 3. මේ ළමයා අඬනවද? ඔය B එක විසිකලා දාන්න ඔළුවේ. වැඩ කරන්න. පිස්සුද? කවුද ගණන් ගන්න? තේරුණාද? අර කිව්ව ඔක්කොම ඔළුවට දාගන්න. හැමදේම පොසිටිව් පැත්ත ගන්න. අරගෙන හොඳට වැඩ ගන්න මම අම්මලා හරිද? උඹලා මේ එහෙම අසරණ වෙන්න ඕනේ උන්නේ මේ මගේ පන්ති යන ළමයි. අපි දිහා බලලා හරි හදෙන්න. ඔය එළිය මොන බල්ලා කිව්වත් මම මේ කෝටි ගණනක වහනවල ඉන්නේ. අපි එළියට බැස්සම අපූර්වට මිනිස්සු දාස් ගණනක වෙලා අපූර්වට අපිත් එක්ක ආදරෙන් කතා කරන්නේ. සමාජය එකක්, මීඩියා කියන්නේ තව එකක්. ඒ වගේ තමයි ඔයාලා ගෙවල් වලට එන කට්ටිය එකක්, සමාජය කියන්නේ තව එකක්. ඇත්ත යථාර්ථය එකක්. ඒ නිසා ඔයාලගේ ඉස්සරහට ගොඩක් එන්නේ ටිකක් ඔය ඊර්ෂ්‍යාවට බර කට්ටිය සමහර වෙලාවට. ඒගොල්ලෝ කියන කතාවයි සමාජ යථාර්ථය කියන්නේ දෙකක්.